හරි මේ කතාවට යන්න නැවතිලා අහලා යන්න මචං. ඇත්තටම හොඳ අවස්ථාවක් වෙයි මේක. මොකද ඒකට සූසුම කාලය මේක නිසාමයි මේක මේ වීඩියෝ කරන්නේ. මොකද හේතුව මම වගේම ගොඩක් අයට මේ අතපසු වෙලා ඇති කියලා මම හිතන හින්දා. මචං මේකයි. ඔයාලා වගේම මාත් ගොඩක් වකීම් දරන කෙනෙක්. එතකොට මොකද පවුලෙන් ලත් වූ කටයුතු තියෙනවා. එතකොට අපිට වගකීම් තියෙනවා, ලෝන්ස් තියෙනවා, ෆිනෑන්ස් තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මචං අපි ජොබ්යක් කරනවනේ. දැන් ඔය ජොබ් එක ඇත්තටම මචං ඒකට කවර් වෙලා තියෙන රවුම් වෙලානේ තියෙන්නේ. අපිට ඔය ජොබ් එකෙන් එහාට ඔය හම්බෙන පඩියෙන් එහාට ඇත්තටම ලොකු මයින්ඩ් එකක් නැහැ. අපිට ඇත්තටම දෙයක් කරන්න අමාරුයි. ඉතින් එතකොට මචං අපේ ආදරණීයයන්ට මචං සතුටින් ඉන්න තියෙන අවස්ථාව ගොඩක් ගිලිහෙනවා. අපිට නිවාඩුවකට එළියට යන්න, රෙස්ටොරන්ට් එකකට කන්න යන්න ඇත්තටම කාලයක් නැහැ නේ මචං. කායික මානසික නිදහස මචං අපිට ඇත්තම නෑ. ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ. මොකද හේතුව මේ රටාවට හුරු වෙලා ඉන්නේ. ඉතින් හෙට දවස් වෙන්නේ අපි ආරෝචනයක් කරන්න ඇවිල්ලා ආරක්ෂිතම තැනක් තියෙනවා. ඒ තමයි කොළඹ කොටස් සුවමාරුව ස්ටොක් එක්ස්චේන්ජ්. හරි අපි යමු එහෙනම් වීඩියෝ එකට. අන්ති සිටින් කියලා ආරාධනා කරනවා. හරි අපි CS වෙබ්සයිට් එකට ලොග් වෙන්න අපි Chrome browser එක යූස් කරනවා. රයිට් මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා සර්ච් කරපු එකක්. CSC කියලා ඔයාලා සර්ච් කරගත්තා පස්සේ මෙන්න CSC වෙබ්සයිට් එක එනවා. අපිට යටින් එක බලාගත්තා. ඇයි අපි ඒක උඩ ටච් කරාට පස්සේ අපි යනවා කෙලින්ම CSC වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකට ඇතුල් වෙනකොට අපිට බලා ගන්න පුළුවන් ලස්සන ඉන්ටර්ෆේස් එක තියෙනවා. එතකොට මේකේ උඩින්ම තියෙනවා මෙන්න all share price index එක සියලු සමස්ත සියලු කොටස් වල මිල දර්ශකය. එතකොට මුල් පැත්තෙන් තියෙනවා S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය තියෙනවා. එතකොට ඊට යටින් සමරියක් විදිහට බලා ගන්න අපිට chart එකක් තියෙනවා. අපිට මේ chart එක දාන්න පුළුවන් ඕන සාමාන්‍ය දාන්න පුළුවන් සතියකට, මාසයකට, කාර්තුවකට, මාස 3යි, කාර්තුවකට, වර්ෂයකට වගේ දාලා බලා ගන්න පුළුවන්. මේ දෙක මේ විදිහටම බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාමාන්‍ය අවුරුද්දකට වගේ දාලා බලනකොට අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය කොයි වගේ අප්ග්‍රේඩ්ද තියෙන්නේ කියන එක. කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ කියලා මේ ප්ලැට්ෆෝම් එක. එතකොට ඉතින් පල්ලෙහාට ගියාම මෙන්න තියෙන නිවේදන. මේ නිවේදන කියන්නේ ඇවිල්ලා announcement. මේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් කොටස් මිලදී ගන්නවා නම් ඒ ආයතන වලින් නිකුත් කරන සියලුම ඇවිල්ලා අවශ්‍ය announcement අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. cash dividend මෙතන ඇවිල්ලා තියෙන මෙන්න cash dividend එක. ඒ වගේ cash dividend එතකොට right issues වගේ දේවල් අපි පස්සේ කතා කරමු. දැන් මේක ඇවිල්ලා අපි මේක චුට්ටක් ගැන පොඩි අවබෝධයකට විතරයි යන්නේ. එතන යට යනකොට අපිට පුළුවන් මේ ආයතනයට මේ CSC කොටස් වෙළඳ පොලට එන කට්ටියට ගොඩක් වැදගත් තොරතුරු මුල නවකයින්ට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙතන. ඒ වගේම වීඩියෝ තියෙනවා යටින්. ඒ කියන්නේ account එක open කරන විදිහේ ඉඳලා බලා ගන්න පුළුවන් හැකියාවක් මෙතන යට තියෙනවා. ඊට අමතරව අපි උඩට යමු. උඩට ගියාට පස්සේ මෙන්න මේ දකුණු පැත්තේ උඩ කෙරවල ඉරි කැලි තුනක් තියෙනවා. ඔයාලට පේන නැති මේ තියෙන්නේ. එතෙන්ට අපි ටච් කරාට පස්සේ එක බලා ගන්න පුළුවන් ලයිස්තුගත ආයතන. ලයිස්තුගත ආයතන මොනවද කියලා 289ක් තියෙනවා. මම 289 මොනවද කියලා බලා ගන්න පුළුවන් ලයිස්තුගත කිරීම. ඊට පස්සේ අපිට වැදගත්ම දේ තමයි මේ තියෙන්නේ. මොකද්ද? තරවකාර ආයතන. තරවකාර ආයතන තමයි අපිට වැදගත්ම දේ. දැන් මේ අවස්ථාවේ යාළගෙන් විස්තර ගන්න අපිට විස්තර දැනගන්න විස්තර බලා ගන්න ඕනකම තියෙනවා. තරවකාර ආයතන වලට යන් අපි එතකොට සමාජික ආයතන, වෙළඳ සමාජික ආයතන තියෙනවා. ඉතින් පල්ලෙහාට අපිට බලා ගන්න පුළුවන්. අපි සමාජික ආයතන වලට ගිහින් බලමු. මේ තියෙන සමාජික ආයතන. එතකොට අපිට මේක පල්ලෙහාට බලා ගන්න පුළුවන්. මේ ආයතන ගොඩක් තියෙනවා. 28ක් හරි 29ක් හරි තියෙනවා. මට හරියට මතක නැහැ ගැන. ඉතින් මේ ආයතන වල අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ තියෙනවා සඳහන් කරලා ෆෝන් නම්බර් එක කතා කරලා ඔයාලත් විස්තර අහන්න ඕනේ. මේ account එක කොහොමද ඕපන් කරගන්න පුළුවන්. එයාලා එතකොට ඔයාලට අදාළ උපදෙස් දෙයි. ඒ ආයතනයේ පැත්තෙන් වෙන්න ඕනේ දේවල් සම්බන්ධයෙන්. ඒකට මොකද මේ හැම ආයතනයකම අපිට සාමාන්‍ය ඉස්ලාම් රේට් කරන්න මේ නිකන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි ගාණක් දාලා දෙන්නේ නැහැ. ඒකට එයාලා ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න ඩිපොසිට් කරන්න කියනවා. ඒ වගේ ආයතන තියෙනවා. ඒ වගේම නොමිලේ අපිට මේ account එක ක්‍රියේට් කරලා දීලා අතේ තියෙන ගාණ රුපියල් 1000 2000 දාලා ඇවිල්ලා
ට්‍රේඩ්ඩක් දාන්න පුලට කොටස් මිලදී ගන්න පුළුවන් එහම එතන තියෙන ට්‍රේඩ් දාන්න පුළුව මේකට සූදුවක් කරගන්න මිනිස්සු එකන අද ගන්න කොටස පොඩි ගානත් තියාගෙන තව පොඩ්ඩකින් විකුණුවත් දවසකින් දෙක්කින් විකුණුන ඒවගේ සූදුවකට ති මේක යනවා ඉතින් ඒමනවේ අපි කියන්නේ දීර්ඝ කාලයනව ආයෝජනයකට යන්න කියලා හොඳ වැදක හොඳ දැවන්ත ආයතන තියන්නේ ආයතන කොහොම තෝරගන්න කියන එක අපි පස්සේ බලමු ඊට කලින් අනිවාර්යෙන් අපි ලයිසන් ඇතියෙන් ඕන්න ඒ ලයිෂන් එක තම මේක මේ ලයිෂන් එක නැතුව අපිට ඇවිල්ලා ලොකු දෙයක් මේ කරන්න බෑ මේ සයිඩ් කියල බලාගන්න විතරයි පුළුව මොකද ට්‍රේට් කරන්න වෙනම පලට්ෆෝර්ම් මෙම තාක්ෂණයෙන් අපිට වැඩක් ගන්න පුළුව හැකියාවත් තියෙන ඉස්සරහට ඒ ගැන අපි කතා කරමු ඊට කලින් ඉස්සල්ලාම් කරන්න ඕන මෙන්න මේ කවුන්ට හදාගන්නයක ඔයාල හොයා ගණ්ඩ එතකොට මගෙනං ඇවෙල්ලා කිවත් ප්‍රශ්නයන මොද මට හොඳ කස්ටමස විස්ස ඇත්දෙනවා සම්පත් මාත් කතා කර මේ ආයතන ගොඩකට කතා කර මට ඉතින් ඇත්තරම හොඳ කස්ටම් සේවිස්සයක් වගේම පොඩි මුදලකින් ටේට් කරන්න දුන්න ආයතන ගැන මං වාලට කියන්න එකමට ප්‍රශ්නයන්න ඔයාලා ඒ ආතනම තෝරගන්න කියනවනවේ මම ඒ ආයතනය හොඳයි ඇත්තරම හොඳයි ඒ හින්ද තම මේ කියන්නේ මොකද මං ඒ ආයතනය තම මයිකවුන්ට හදලදී ඉතුරමන් ටේට් කරන්න ඒ ආයතනත් එක්කා ආයතන ඇතර හොඳ කස්ටමස විස්ස තියෙනවා ඉතින් මංගේ ලින්ක ඇත්තින මයකත් මේ වීඩියෝ යටින් දාලා තියන්න ඔයාලා ඒකෙන් ඔයාලගේ ෆිල් කරගන්න එකකවුන්ට හදාගන්න ඔන්ලයින් හදාගන්න පුළුවන් එක එකකවුන්ට හදාගන්න කොහොමද කියන එක ගැන විඩියෝ කරන්න එක බල අනිවාරෙන් වල කවුන්ට හදාගන්න ඇත්තම් වෙන කෙනෙකින් හරිකමන්න එක බලවාල එකකවුන්ට හදාගන්න මොකද හේතුව එක පොඩිපොඩි මේ මිස්ටේක් එනවා එක ෆිල් කරන්න යනකොට හරි අපි යන් එතකොට තව මේක තිබුණා වෙළඳ සාමාජික ආයතන මගේ ආයතන වෙළ සාමාජික ආයතනයක් මේතින් මගේ ආයතන සොෆ්ලෝජික් සොප්ජි තරවකාර පුද්ගලික සමාගම තමයි මගේ ආයතනය ඉති ඇත හොඳ කස්ටම සවිස්ස තියෙනවා මං ඒක පල්ල හෙන්දාලා තියන්න ඔයාලා කැමති කෙනෙක් ඉන්නවන එකින් විල්ලෝවාලට එකකවුන්ට හදාගණඩ අන්ඩ පුළුවන් ඉට අමතරව එලටත් කතා කල්ලා බලන්ට පුළුවන් මේ ආයතනවලත් පෝ නම්බස්වලට කතා කරලා වල විස්තර ගණ්ඩ වල බ්‍රාංචස් ගෙවල්ලෝට ලඟින් තියෙනවනම් කොඩාත් හොඳයි එතකොට කස්ටමද විස්ස දෙනවද නැති කියෙන කොලට හොල බලාගන්න පුළුවන් එතකොල දෙන විස්තර ඇඩ්වයිස කෙන කොයාලට අනිවාරයෙන් මේ ගැන හැඳින්වීමක් කරයි ඒ හින්දා ඔයාලා මේක අනිවාරයෙන් කතා කරල බලන්න එතට කෙටියම කියන්න තියෙන්නේ මෙච්චරයි වැඩිදුර අරයන්ට ඔන්නෑ වීඩිය එක මේක හඳුන්වාදීමක් විතරයිනි කරන්න ඒ හින්ද ආරාධනා කරන ඔයාල හැමෝම කවුන්ට හදල තියාගන්න ඒක ඔයාලට මතු හෙට දවස වෙනුවෙන් ලොකු ආයෝජනයක් කරන්න පොඩි ආයෝජනය අද කරත් හෙට ලොකු ආයෝජනයක් වෙනවා ඒ සම්බන්ධයෙන් කවුන්ට හදල ඔයාලා ට්‍රේඩ් කරන්න පටන් ගන්න කියලම ආරාධනා කරන්න තියන්න රයි් තොර ආයතනයක් කොහොමද හොයාගන්න මේ ආයතනය ග්‍රෝත් එක කොහොමද ඒ සම්බන්ධ අපි ඉස්සරහට කතා කරමු දැනට මෙන්න මේ CS කවුන්ට ගැන චුට්ට හොයලා බලන්න මෙයාලා ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහින් බලන්න මේ ආයතන ගැන චුට්ටක් බලන්න මේ අරයට තියෙන වීඩියෝ ටික බලන්න බලලා පොඩි අයිඩියා එකක් ගන්න ඊට අමතර වාතන තරවකාර සමාගම් වලට ගිහිල්ලා ඔයාල කෝල රම්බල්ල එකකවුන්ට් එක හදාගන්න සාමාන්‍ය නොලෙජ්ජක් ගණ්ඩ මෙන්න මේ ටික අරගෙන කියන එක තම අදරණයන්ගේ හෙට දවස වෙනුයි අපි ලොකු කැප කිරීම් කරනවා ජොබ් කරනවා ඉතින් යාලා ඇතර අපිට යාලට ලොකු සතුරක් අපිට දෙන්න පුළුව හැක ප්‍රිප්පැක් කරයන්ට විදිහන්න මචන් අපිත් ඇත්තර හිරවෙලානන්න එතකොට මෙන්න මේ ආයෝජනය කරන්න කියල මං වාලට කියන්න හොයලා බලන්න කරන්නනය හොයලා බලන්න මේක හොඳ අවස්ථාවක් මොකද මටත් මිස්සලා තිබුණි එච්චර කාලය මටත් මිස්සලා තිබේ ඒ හින්දා ඔයාලත් අදා ආයෝජනයක් කල්ල තියාගන්න මෙකොද හේතුව හෙට දවස ඔයාලට හොඳ ඉන්කම් එකට යන්න පුළුවන් සාමාන්‍ය ඔය අද දාන්න රුපියල් දාදා ඉනම් සාමාන්‍ය කාලයක් යාට පස්සේ වාට ඒක ලක්ෂ දෙක තුන වෙන්ඩ පුළුවන් අවස්ථා තියනවා රයි් ඒ ගැන අපි පස්සර කතා කරමු ඉස්සල්ලාම් වැදගත්මද කවුන්ට කවුන්ට නැතුව මුකුත් කරන්න බෑන එහින් දෙකවුන්ට හදාගන්නඩ කියලා ආරාධන කරමින් මං මෙතිනින් නවතිනවා කවුන්ට හදන විදිය ඊළඟ විඩියෝ අරන්ගෙනවා ඒ විදියට බලාගන්නට මං හදනකොට මට මං හිරවුණ තැන් තියෙනවා ඒ හිරවුණ තැන් මං තියෙන එක නිවැරදි කරලා ඔයාලට මම වීඩියෝ එකක් දාන්න මට මොකද මටත් වැරදුන තැන් තිබුණා ඊට පස්සේ පොඩ්ඩක් අපහසු වුණා මගේ account එක හදාගන්න මොකද හේතුව මේක හදාගන්න පුළුවන් CS app එකක් තියෙනවා ඒ app එක download කරලා ඒ app එකෙන් යන විදිය මං ඔයාලට account එක හදන විදිය මම පෙන්නන්න right එතකන් ජය වේවා හැමෝටම හැමෝම මේ ගැන හොයලා බලන්න කියලා ආරාධනා කරමි මම මෙතන වීඩියෝ එක නතර කරනවා